රයිට් ඉතින් සුබ දවසක් වේවා. අදත් පිළිගන්නවා මේ channel එකට. අදත් ඉතින් ඔයගොල්ලන්ට මේ දේ පෙන්වන්න ආවේ. අපි දැන් අද මේ ගලවගත්තා මේ තින්නේ ඩිමෝ බට්ට ලොරිය. අපි මේ ටැංකිය ගලවගත්තා ඩීසල් ලයින් එක බ්ලොක් වෙලා ඩීසල් ලයින් එකට ඩීසල් එන්නේ නැහැ ෆිල්ටර් එක ළඟට. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේ ටැංකිය. ඔන්න ඔහොම තමයි අපි මේ තියෙන මේ ඩීසල් ෆ්ලෝටර් එක ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ෆිල්ටර් එක කොච්චර බ්ලොක් වෙලා තියෙන්නේ කියලා. රයිට්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ මේ කොච්චර තියෙනවද කියලා ඩස්ට් එක. රයිට්. ඉතින් මේ ටැංකි මේ යාළුවනේ මේව සුද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් අඩුම තරමේ 30-40000කට සැරයක්වත් අඩුම තරමේ 50000කට සැරයක්වත් මේ ටැංකියක් ගලවලා ඕගොල්ලෝ සුද්ධ කරන්න නැත්නම් ඔය මගදිගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මේ ඉතින් අපි බලමු මේ ටික සුද්ධ කරගෙන කොහොමද කියලා මේ රයිට් මේ ඔක්කොම සුද්ධ කරන්න ඕන. රයිට් මේ අතුවත් ටැංකිය හොඳට අපි හොදගෙන මේ බලමු මෙන්න මේ ෆ්ලෝටර් එකේ මෙතන ෆිල්ටර් එකත් හොඳට සුද්ධ කරගෙන මේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඇතුලේ තිබිච්ච රොඩු. දැන් අපි මේ ඩීසල් ගත්තේ මේ බාල්දි වලට මේ ටික අපි උඩ ටික දානවා යට ටික අරගන්නේ නැතුව. මේ ඔක්කොම තිබුණේ මේ ටැංකිය යාළුවනේ මේ බාන වතුරයි ඔය ඉතින් තෙල් වල තියෙන අපිට උඩේ තමයි. රයිට් මේකේ තියෙන පොඩ්ඩක් අඩියේ මේ රයිට් අපි බලමු මේ ටික හොඳට මේ සුද්ධ කරගෙන ටැංකිය ඇතුළත් හොදගෙන කොහොමද වැඩේ හයි කරන්න කියලා. රයිට්. එහෙනම් අපි බලමු මේ ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන දැන් මම ඔයගොල්ලන්ට මේ පෙන්නුවේ මෙන්න මේකයි මේ තත්ත්වේ. අපි මේ සාමාන්‍ය කිලෝමීටර් දැන් මේ වාහනේ ගිය පාර ටැංකිය සුද්ධ කරලා කිලෝමීටර් 60000ක් විතර දුවලා තියෙනවලු. ඉතින් මම ඔයගොල්ලන්ට ඒකයි කිව්වේ කිලෝමීටර් 40000කින්වත් අඩුම තරමේ මේක සුද්ධ කරගන්න. එතකොට ඔය මග ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. රයිට්. එහෙනම් සුබ දවසක්. ජය වේවා. බොහොම ස්තුතියි ඔක්කොටම. මම වීඩියෝ එකක් දාන්නම් ටැංකිය සුද්ධ කරලා. රයිට් මේ ෆිල්ටර් ඔක්කොම සුද්ධ කරලා මම දාන්නම් වීඩියෝ එකක්. රයිට් එහෙනම් සුබ දවසක්. ජය වේවා ඔක්කොටම.